අනේ මේ මොකද මේ මොනවදයක්ද මේ මගේ අතින් අතාරිනවා. අනේ අක්කපන මං ඔය අතින් අල්ලගත්තේ කවදාවත් අතාරින්න බලාගෙන නෙවෙයි අක්කපන. අනේ පොඩියක මේ ගානට ඉන්නවා හරිද? අනේ අක්කපන ඔයා ඔහොම තරහ ගන්න එපා. ඔයා ඔහොම තරහ ගනිද්දී වාගේ මේ සුදු පාටට තියෙන කම්මුල් දෙක තැලිච්ච කුණුටක් කාලිගෙඩි දෙකක් වගේ රතු වෙනවා. කුණුටක් මේ පොඩියකෝ ඔය ඉතින් හදන්නේ මට කියලා තක්කල් දෙක තලා ගන්න තමයි. මං තම්සිට කීපාරක් කියලා දෙන්නත් මගේ අතින් අල්ලන්න එපා කියලා. මේකි බලහන්කෝ. මේකි හරියට මේ කියන්නේ අතින් ඇල්ලුවම ප්‍රෙග්නන්ට් වෙනවා වගේ. ප්‍රෙග්නන්ට් වෙනවා තමයි බූරු. ඒකනේ මම මෙච්චර කියන්නේ. අයියෝ හැමතැනම අතින් ඇල්ලුවම ප්‍රෙග්නන්ට් වෙනවා. මේ පොඩ මෙහාට එනවා. මොකටද? එනවා මගේ ළඟට එනවා. හරි නිති මේක පුස්නේ අතින් ඇල්ලුවම ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ ගෑණියේ. ඔයා හැමදෙස්සම මගේ අතින් අල්ලනවා. එහෙම හැමදෙස්සම අතින් අල්ලුවම ප්‍රෙග්නන්ට් වෙනවා තමයි යන්නේ. අතින් අල්ලද්දි මෙහෙම කියනවනම් වෙන කොහෙන් හරි අල්ලද්දි කොහොම කියයිද? ඔයාට තාම ඉන්න ගේකුත් නෑ. හදිස්සියවත් ඔයා මාගේ අතින් අල්ලලා මම ප්‍රෙග්නන්ට් වුණා. අපිට ළමයාත් එක්ක පාඩකම ඉන්න වෙන්නේ. අයියෝ හැමතැනම අඩු ගානේ වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද? ලිංගික අධ්‍යාපනය කියන දේ ගැන විහිළුවටවත් අහලා නැද්ද? ඉස්කෝලේ තමයි මම කියලා දුන්නේ. අනිත් එක ඉතින් ළමයාත් එක්ක පාරේ ඉන්න ගයි ලිංගික අධ්‍යාපනය අතර තියෙන සම්බන්ධය මොකද්ද? ළමයාත් එක්ක පාරේ ඉන්න මගුලක් නෙවෙයි මම කියන්නේ. ළමයා ඉපදෙන එක, ප්‍රෙග්නන්ට් වෙන එක. මොනවාද මොඩියෝ මේ කියන්නේ? ළමයි කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නේ? අයියෝ මම කියන්නේ තමුසේ ගැන ගෑණියේ. ඔයා එහෙම ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ අක්කපන. තමුසේ මහ බල්ලෙක් නේද? තමුසේ දන්න මම හොඳ ගෑණියෙක් කියලාද? අක්කලාගේ දාංගලයට කොල්ල මන මාලයි අක්කගේ නාගුරුදුන්ට මම හරි ආසයි නැස්ස දාට සීතලේට අක්ක දඟ කාරේ නෑනේ තට්ටු කරලා මට්ටු උනේ අයියෝ තාම බාලයි ඒ බැද්දට ට්‍රැක්ටර් මම තුන්ද